සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මේ flow chart පිළිබඳ කතා කරන දෙවැනි වීඩියෝ එක අපි පළවෙනි වීඩියෝ එකෙන් කතා කරා ඇල්ගොරිතමයක් කියන්නේ මොකක්ද? ඒ වගේම විචල්යක් කියන්නේ මොකක්ද? ඒ වගේම ඇල්ගොරිතමයක් නිර්මාණය කිරීමට අවශ්‍ය සම්මත සලකුණු මොනවද? මෙන්න මේ ටික අපි පළවෙනි වීඩියෝ එකෙන් කතා කරා. ඒ වගේම එක ගානක් අපි හැදුවා. මේ තියෙන්නේ අපි එදා පළවෙනි වීඩියෝ එකෙන් හදපු ප්‍රශ්නය. එතකොට ඔයාලට පේනවා මේකේ කිසිම තීරණයක් අරගෙන නැහැ. කියන්නේ ඩිසිෂන් එකක් ගන්න අවස්ථාවක් නැහැ. ඒ වගේම එකම දේ හරි එකම කොටසක් හරි නැවත නැවත සිදු වෙන්නේත් නැහැ. රිපීට් වෙන්නේත් නැහැ. මේක ආරම්භයෙන් පටන් අරගෙන කෙලිම අවසානයේ තෙක් ගලාගෙන යනවා. කිසිම ඩිසිෂන් එකක්වත් රිපීට් වීමක්වත් සිදු වෙලා නැහැ. මෙන්න මේ වගේ අවස්ථා. ඒ කියන්නේ යම්කිසි උපදේශ මාලාවක පවතින සියලුම උපදේශ ආරම්භයේ සිට අවසානයේ තෙක් පිළිවෙලින් සියල්ල ක්‍රියාත්මක වෙනවා නම් අපි ඒවලට කියනවා අනුක්‍රමික අවස්ථාවක් කියලා. ඒ කියන්නේ මේකේ ඩිසිෂන් එකක්වත් රිපීට් වෙන එකක්වත් මොකක්වත්ම නැහැ. මේක ආරම්භයෙන් පටන් අරගෙන උපදේශ ටික පිළිවෙලට අවසානයේදී ක්‍රියාත්මක වෙලා අවසන් වෙලා යනවා. මෙන්න මේ වගේ එකකට අපි කියනවා අනුක්‍රමික අවස්ථාවක් කියලා. එතකොට මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මෙන්න මේ අනුක්‍රමික අවස්ථාවන් වලට ගැලපෙන තවත් ප්‍රශ්න කිහිපයක් තමයි මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ. හරි. අපි මුලින්ම බලමු ත්‍රිකෝණයක ආධාරකය සහ ලම්බ උස ලබා දුන්නාට පස්සේ මෙන්න මේ ත්‍රිකෝණය කොහොමද වර්ගඵලය හොයන්නේ කියලා අපි පළවෙනියටම බලමු. හරි. මේක එතකොට ප්‍රධාන ආදාන දෙකයි. එකක් තමයි ලම්බ උස, අනිත් එක තමයි ආධාරකය. මම ලම්බ උස h කියලා ගන්නම්. මම ආධාරකය l කියලා ගන්නම්. ලම්බ උස h කියලා ගන්නවා, ආධාරකය l කියලා ගන්න. මම වර්ගඵලය a කියලා ගන්නම්. හරි. විචල්යන් විදිහට ගත්තොත් අපට ඕන වෙන්නේ මෙන්න මේ ටික විතරයි. මේ ෆ්ලෝ chart එක අදින්න කලින් ඔයාලා දන්නවා ආරම්භයක් ගන්න ඕනේ ස්ටාර්ට් කියලා. මම ස්ටාර්ට් එක ගන්නවා ආරම්භය. හරි. මම මේක ආරම්භය ස්ටාර්ට් කියලා මේ විදිහට ගන්නවා. මම මේ භාවිතා කරන හැඩතල ඔයාලා කරන්න ඕන රවුමක් ඇඳලා ඒ රවුම මැද ස්ටාර්ට් කියලා ලියන්න ඕන. හැම එකකදම ඔයාලා ඒ හැඩතලය අඳින්න ඕන. ඇඳලා ඒක ඇතුලේ තමයි ලියන්නේ. එතකොට මම මේ විදිහට හැඩතල භාවිතා කරනවා. ඒත් එක්කම මේක පහළට ගලාගෙන යනවා කියලා පෙන්වන්න මම මේ විදිහට පහළට ඊතලයක් දානවා. හරි. ඊට පස්සේ අපට ඕන නම් වේරියබල් හදාගන්න පුළුවන්. මම මේකේ වේරියබල් හදාගන්නම්. ඔයාලා දන්නෝ විචල්්‍ය මොන වගේ සලකුණක් ඇතුළේද හදන්නේ කියලා. අපි ප්‍රොසෙස් දාන සලකුණ ඇතුළේම තමයි වේරියබල් හදාගන්නේ. එතකොට මම වේරියබල් මේ තුනම හදාගන්නම්. ඒ කියන්නේ HLA ලම්බ උස දාගන්න වේරියබල් එකක් හදාගන්නම් h කියලා. ආධාරකයගේ දාගන්න මම l කියලා වේරියබල් එකක් හදන්නම්. මේකේ වර්ගඵලය දාගන්න වර්ගඵලයට කොච්චර ගාණක් එනවද අන්න ඒ ගාණ මම a කියන එක ඇතුලේ දාගන්නම්. එතකොට කිසිම දෙයක් දැනට ආදානය කරලා නැහැනේ. ඒක නිසාම බිඳුව කියලා දාගන්නම්. ඒ කියන්නේ h සමානයි බිඳුව. ඒ කියන්නේ ලම්බ උස මේ අවස්ථාවේදී බිඳුවයි පහළට යද්දී එක ආදානය කරා. මෙන්න මේ විදිහට මම වේරියබල් ටික හදා ගන්නවා. හරි. මුලින්ම කරේ මොකද්ද? ආරම්භයක් ගත්තා. ඊට පස්සේ අවශ්‍ය වේරියබල් ටික මම හදාගත්තා. දැන් තියෙන්නේ ආදාන ගන්න. මොනවද ආදාන විදිහට ගන්න ඕන? ලම්බ උස සහ ආධාරකය. හරි. එතකොට ඔයාලා දන්නවා අපි ඉන්පුට් එකක් ලියන්නේ මොන හැඩය ඇතුළේද කියලා. ඉන්පුට් ගන්න එකක් දාන්නේ මොන හැඩතලය ඇතුළේද, ප්‍රොසෙස් එකක් දාන්නේ මොන හැඩතලය ඇතුළේද කියලා ඔයා දන්නේ නැත්නම් ඔයා පළවෙනි වීඩියෝ එක බැලුවා නම් ඒකේ තියෙනවා මෙන්න මේ වලට භාවිතා කරන්නේ මෙන්න මේ හැඩතලය කියලා. හරි. එතකොට මෙන්න මේ සලකුණ ඇතුලේ තමයි අපි ආදාන ගන්න. අපිට ප්‍රධාන ආදාන දෙකක් ගන්න වෙනවා. ඒ තමයි ලම්බ උස සහ ආධාරකය. මෙතන ලම්බ උස කියන්නේ දැන් h, ආධාරකය කියන්නේ l. ඒ කියන්නේ අපි h සහ l ව දැන් ආදානය කරගන්න ඕන. මම මේක input hl කියලා ලියා ගන්නවා. හරි. දැන් මේකේ මුලින්ම උනේ අපි ආරම්භය ගත්ත start කියලා. ඊට පස්සේ variable හදාගත්තා. ඊට පස්සේ input hl. ඒ කියන්නේ ලම්බ උස සහ ආධාරකය ආදානය කරගන්න. ඊට පස්සේ මෙන්න මේ ආදානය කරගත්ත ලම්බ උස සහ ආධාරකය භාවිතා කරලා අපි මොකක් හදාගන්නද? වර්ගඵලය හදාගන්න ඕන. වර්ගඵලය හොයන්නේ ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ භාගයේ ගුණ කිරීම LH. ඒ කියන්නේ භාගයේ ගුණ කිරීම ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. අපි අන්නේ විදිහට මේකේ ත්‍රිකෝණයේ වර්ගඵලය අපි හොයාගමු. එතකොට වර්ගඵලය හොයනවා කියන්නේ ප්‍රොසෙස් එකක්. ප්‍රොසෙස් එකක් දාන්නේ ඍජුකෝණාශ්‍රයක් ඇතුලේ. හරි. දැන් කොහොමද වර්ගඵලය හොයාගන්නේ? භාගය ගුණ කිරීම LH. භාගයද අපිට දාන්න වෙන්නේ 1 බෙදීම 2. 1 බෙදීම 2 ගුණ කිරීම. ගුණ කිරීම අපි සාමාන්‍යයෙන් ICT වල දාන ස්ටාර් මාක් එකේ ගුණ කිරීම L ගුණ කිරීම H. හරි. මෙන්න මේ විදිහට තමයි අපි සාමාන්‍යයෙන් ත්‍රිකෝණයක වර්ගඵලය හොයාගන්නේ. එතකොට මෙන්න මේ විදිහට වර්ගඵලය හොයාගෙන මම A කියන එක ඇතුළට දාගන්නවා. එතකොට A සමානයි. මේකෙදි වෙන්නේ මුලින්ම වෙන්නේ දකුණු අත පැත්තේ තියෙන ටික දකුණු අත පැත්තේ වෙන දේ සුළු කරලා ඒක දාගන්නවා a කියන වේරියබල් එක ඇතුළට.
හරි මුලින්ම උනේ අපි ස්ටාර්ට් එකක් ගත්තා ආරම්භය ගත්තා ඊට පස්සේ අපි විචල්්‍ය හදාගත්තා විචල්්‍ය හදාගන්න එක අනිවාර්ය නැහැ ඊට පස්සේ අපිට ප්‍රශ්නය තියෙන්නේ ත්‍රිකෝණයක ආධාරකය හා ලම්බෝස ලබාගෙන මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන එක ඒක නිසා මම ඉන්පුට් LH කියලා දැම්මා H කියන්නේ ලම්බෝස L කියන්නේ ආධාරකය ඊට පස්සේ ආධාරකය සහ ලම්බෝස අරගෙන මම ඒක භාගයේ ගුණ කිරීම LH කියන්නේ භාගයේ ගුණ කිරීම ආධාරකයේ ගුණ කිරීම ලම්බෝස කියන සූත්‍රය පාවිච්චි කරලා මම වර්ගඵලය හොයාගෙන ඒක දාගත්තා ඒ කියන එක ඇතුළට. ඊට පස්සේ මෙන්න මේ හොයාගත්ත වර්ගඵලය අපි ඩිස්ප්ලේ කරන්න ඕන. ඩිස්ප්ලේ කරන්නේ මොන සලකුණෙන්ද කියන එක අපි පළවෙනි වීඩියෝ එකේ කතා කරා. ඔය ඉන්පුට් එක ගන්න ඒ වගේම අවුට්පුට් එක දාන්නේ දෙකම කරන්නේ එකම සිම්පල් එකෙන්. මෙන්න මේ සලකුණ දාලා මම ලියනවා ඩිස්ප්ලේ ඒ කියන්නේ වර්ගඵලය ඩිස්ප්ලේ කරන්න. එහෙම නැත්නම් වර්ගඵලය අවුට්පුට් කරන්න. ඊට පස්සේ අපේ වැඩ ඉවරයි දැන් හැබැයි මේක අවසන් කරන්න ඕන ඒක නිසා අපි n කියන එක දාන්නත් ඕන end එක දාන්නත් ඕන හරි මෙන්න මේ විදිහට මම end එක දානවා හරි මේකෙදි මොකක්ද උනේ අපේ ප්‍රශ්නය තමයි ත්‍රිකෝණයක ආධාරකය හා ලම්බෝස ලබාගෙන ඒකේ වර්ගඵලය හොයන එක එතකොට මම ලම්බෝස ආධාරකයේ වර්ගඵලය මෙන්න මේ තුන දාගන්න වේරියබල් තුනක් හදාගත්තා. ඒක තමයි දෙවනියට තියෙන්නේ h සමානයි බිඳුවයි l සමානයි බිඳුවයි a සමානයි බිඳුවයි. වේරියබල් හදාගෙන මම මොකද්ද කරේ ඉන්පුට් ටික ගත්තා. ඉන්පුට් කරගන්න තියෙන අපිට ලම්බෝස සහ ආධාරකය කියන දෙක. එතකොට මේ දෙක අරගෙන මම වර්ගඵලය හොයාගන්න එක ප්‍රොසෙස් එකක් නිසා ත්‍රිකෝණාශ්‍රයක් ඇතුලේ දාන්නේ කොහොමද වර්ගඵලය හොයාගන්නේ භාගයේ ගුණ කිරීමේ LH මේ සූත්‍රය භාවිතා කරලා හොයාගෙන මම ඒක A කියන එක ඇතුළට දාගෙන ඊට පස්සේ ඩිස්ප්ලේ A කියන්නේ අවුට්පුට් කරා වර්ගඵලය. ඊට පස්සේ මේ ගැලීම් සටහන අවසන් කරන මම end එක දැම්මා. හරි. මෙන්න මේ විදිහට තමයි ත්‍රිකෝණයක ආධාරකයේ ලම්බුසය අරගෙන ඒකේ වර්ගඵලය හොයන්නේ මෙන්න මේ විදිහට. හරි. ඊට පස්සේ බලමු වෘත්තයක අරය ආදානය කරගෙන ඒ වෘත්තයේ වර්ගඵලය සහ පරිධිය හොයන්නේ කොහොමද කියලා අපි බලමු. එතකොට ඔයාලා දන්නවා වර්ගඵලය කොහොමද හොයන්නේ? phi r වර්ග. ඒ කියන්නේ phi කියන්නේ 22 බෙදීම 7 ගුණ කරනවා අරය. අරයෙන් ගුණ කරන phi r වර්ග. එතකොට පරිධිය හොයන්නේ කොහොමද? 2 phi r. දෙක ගුණ කිරීම 22 බෙදීම 7 ගුණ කිරීම අරය. මම මුලින්ම ස්ටාර්ට් එක අපි දාගන්න ඕන. හරි මම ස්ටාර්ට් එක මෙන්න මේ විදිහට දාගත්තා. ඊට පස්සේ අපිට වේරියබල් හදන්න පුළුවන් හදනව නම් අපි මේක හදමු. එතකොට ලේසියි. මොකද phi කියන එක එහෙම හදාගෙන තියාගන්න එක ලේසි. එතකොට මම මේකේ අරය තියාගන්න එක වේරියබල් එකක් හදාගන්න ඕන. ඒ වගේම වර්ගඵලය තියාගන්න තව වේරියබල් එකක් හදන්න ඕන. පරිධිය තියාගන්න තව වේරියබල් එකක් හදන්න ඕන. ඒ වගේම මම 22 බෙදීම 7 කියන එකත් වේරියබල් එකක් ඇතුළට දාගන්න. හරි මොනවද අපට ඕන වේරියබල් මම අරය දාගන්න වේරියබල් එකක් හදාගන්නවා r කියලා තවම අරය ආදානය කළා නෑනේ ඒක නිසාම r සමානයි බිඳුවයි කියලා දාගන්නවා ඊට පස්සේ මම phi කියන එක හදාගන්නවා pi කියලා වේරියබල් එකක් අරගෙන 22 බෙදීම 7 කියලා දාගන්නවා ඒ කියන්නේ 2 phi r වර්ග අපට ඕන phi කියන එක මේ phi කියන එක කියන්නේ 22 බෙදීම 7 මම මේක වේරියබල් එකක් ඇතුළට දාගන්න එතකොට 22 බෙදීම 7 කියන එක අපට ඕන වෙන්නේ නැහැ pi කියන එකෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන් ඊට පස්සේ වර්ගඵලය දාගන්නම තව වේරියබල් එකක් හදාගන්න. තාම වර්ගඵලය නැති නිසා මම බිඳුවයි කියලා දාගන්නවා. ඒ වගේම පරිධිය දාගන්න මම තව වේරියබල් එකක් හදාගන්නවා c කියලා. c දැනට තවම නැති නිසා මම c සමානයි බිඳුව කියලා දාගන්නවා. හරි. මම මෙන්න මේ විදිහට වේරියබල් හදාගත්තා. ඊට පස්සේ තියෙන්නේ ආදානයක් ගන්න. ආදාන එක ආදානය අපිට ගන්න තියෙන්නේ අරය විතරයි. හරි. දැන් අපි අරය ආදානය කරගමු. හරි මම මේක මෙන්න මේ විදිහට දාගන්න මොකද්ද ඉන්පුට් r ඉන්පුට් කරගන්න r එක r කියන්නේ මොකද්ද අරය ආදානය කරගන්න හරි ඊට පස්සේ අරය ආදානය කරගන්නවා දැන් හරි ඕන ආදානය අපි ගත්තා දැන් අපිට තියෙන වර්ගඵලය සහ පරිධිය හොයන්න කොහොමද ප්‍රොසෙස් එකක් දාන්නේ ඔයාලා දන්න ත්‍රිකෝණාශ්‍රයක් ඇතුලේ දැන් කොහොමද වර්ගඵලය හොයාගන්නේ වර්ගඵලය හොයාගෙන මම දාගන්නේ a කියන වේරියබල් එක ඇතුළටනේ ඒක නිසා මම a සමානයි කියලා දාගන්න. එතකොට a සමානයි. සමාන ලකුණේ මෙහා පැත්තේ තියෙන සූත්‍රයක් හරි මොකක් හරි ඒක වෙලා ඒකෙන් ලැබෙන පිළිතුර a ගේ ඇතුළට දාගන්න. a කියන වේරියබල් එක ඇතුළට දාගන්නවා. ඒ කියන්නේ වර්ගඵලයනේ. කොහොමද වර්ගඵලය හොයන්නේ? වර්ගඵලය හොයන්නේ phi r වර්ග. මම phi කියන එක දැන් අමුතුවෙන් මෙතන දාන්න ඕනේ නැහැ. phi කියන එක මම වේරියබල් එකක් ඇතුළට දාගෙන තියෙන. ඒක නිසා මම දානවා pi ගුණ කිරීම r වර්ගය කියන්නේ r ගුණ කිරීම r. මෙන්න මේ විදිහට තමයි මොකද්ද වර්ගඵලය හොයාගන්නේ. වෘත්තයක වර්ගඵලය හොයාගන්නේ මේ විදිහට. වර්ගඵලය වගේම පරිධියත් අපිට හොයාගන්න වෙනවා. පරිධිය කොහොමද හොයන්නේ? 2 phi r. ඒ කියන්නේ 2 ගුණ කරන්න ඕන phi කියන්නේ 22 බෙදීම 7 22 බෙදීම 7 මම මෙතන වේරියබල් එකක් ඇතුළට දාගෙන කරපු pi කියන වේරියබල් එක ඇතුළට ගුණ කිරීම
R. හරි. මෙන්න මේ විදිහට තමයි මෙතෙන්ට වෙනකන් එන්නේ. මොකක්ද උනේ අපි ආරම්භයක් ගත්ත start කියලා. ඊට පස්සේ අපට අවශ්‍ය කරන variable ටික අපි නිර්මාණය කරා. variable ටික නිර්මාණය කරගෙන මම ආදානයක් ගත්ත input R. ඒ කියන්නේ R ව ආදානය කරගන්න. මොකද්ද R කියන්නේ අරය. අරය ආදානය කරගත්තා. ඊට පස්සේ අපි අරය ආදානය කරගෙන වර්ගඵලය සහ පරිධිය හෙව්වා. වර්ගඵලය හොයන්නේ 5r වර්ග, පරිධිය හොයන්නේ 2πr. මේක දාලා අපි වර්ගඵලය සහ පරිධිය හොයාගත්තා. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ හොයාගත්ත වර්ගඵලය සහ පරිධිය මොකක් කරන්නද? ප්‍රතිදානය කරන්න. එතකොට output එකක් දාන්නේ මොන සලකුණ ඇතුලෙන්ද කියලා මේ වෙද්දි ඔයාලා දන්නවා. output එක අපි කොහොමද ලියන්නේ? display හරි මෙතන print කියලා අපිට දාන්නත් පුළුවන්. මොකද්ද display කරගන්න ඕන? ay cy. a කියන්නේ මොකද්ද? වර්ගඵලය. c කියන්නේ මොකද්ද? පරිධිය. හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක අවසන් කරන්නේ end එකක් අපිට දාන්න වෙනවා. හරි. මෙන්න මේක තමයි වෘත්තයක අරය ආදානය කරගෙන ඒකෙන් වර්ගඵලය සහ පරිධිය සෙවීමට අදාළ ගැලීම් සටහන තමයි මේ මුලින්ම අපි ආරම්භයක් ගත්ත start කියලා. ඊට පස්සේ දෙවෙනි එකේ තියෙන අපි variable හදාගත්තා. ඊට පස්සේ අරය ආදානය කරගත්තා. ඊට පස්සේ ආදානය කරගත්තු අරය භාවිතයෙන් අපි වර්ගඵලය සහ පරිධිය හොයාගත්තා. ඒ හොයාගත්ත වර්ගඵලය සහ පරිධිය අපි display කරා කියන output එක දුන්නා. ඊට පස්සේ ගැලීම් සටහන අවසන් කරා end කියලා දාලා. හරි. මෙන්න මේක තමයි වෘත්තයක අරය ආදානය කරාට පස්සේ වර්ගඵලය සහ පරිධිය සෙවීමට දාලා ගැලීම් සටහන වෙන්නේ. හරි. ඊට පස්සේ බලමු සංඛ්‍යා 3ක් ආදානය කරගෙන ඒ සංඛ්‍යා 3 එකතුව සහ සාමාන්‍යගේ ප්‍රතිදානය කිරීමට දාලා ගැලීම් සටහන කොහොමද අඳින්නේ කියලා. හරි. ඕනම ගැලීම් සටහනක ආරම්භයක් තියෙන අපට ඒක start කියන එක දාන්න වෙනවා රවුමක් ඇතුලේ. හරි. මම මෙන්න මේ විදිහට start එක දැම්මා. ඊට පස්සේ අපි variable හදාගමු. මෙතන variable හදනවා නම් පළමු සංඛ්‍යාව දාගන්න අපිට ඉඩක් ඕන, දෙවෙනි සංඛ්‍යාව දාගන්න, තුන්වෙනි සංඛ්‍යාව දාගන්න අපිට ඉඩක් ඕන. එතකොට සංඛ්‍යා 3 දාගන්න ඉඩවල් 3ක් ඕන. ඒ වගේම එකතුව දාගන්න ඉඩක් ඕන, සාමාන්‍ය average එක දාගන්න අපිට ඉඩක් ඕන. අපි අන්නේ variable ටික හදමු. මම පළමු සංඛ්‍යාව n1 කියලා ගන්නම්. n1 තාම අරගෙන නැහැනේ. ඒක නිසා කියන්නේ පළවෙනි සංඛ්‍යාව තාම ආදානය කළේ නැහැනේ. ඒක නිසා බිඳුවයි. ඊට පස්සේ දෙවෙනි සංඛ්‍යාවම n2 කියලා ගන්නම්. n2 තාම නැති නිසා බිඳුවයි. තුන්වෙනි සංඛ්‍යාවම n3 කියලා ගන්නම්. n3 සමානයි බිඳුවයි. ඒ වගේම අපිට එකතුව දාගන්න ඕන. එකතුව tot කියලා variable එකක් ඇතුළට දාගන්නම්. tot සමානයි බිඳුවයි. average එක අපිට දාගන්නවා. මේකට avg කියලා variable එකක් හදාගෙන මම average එක avg කියන variable එක ඇතුළට දාගන්න. හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ ආදාන ටික ගන්න. මොනවද ආදාන? පළවෙනි සංඛ්‍යාව, දෙවෙනි සංඛ්‍යාව, තුන්වෙනි සංඛ්‍යාව. මෙන්න මේ සංඛ්‍යා තුන අපි ආදානය කරගන්න ඕන. ඒක නිසා මම මෙතන දානවා input n1 n2 n3. ඒ කියන්නේ ආදානය කරන පළවෙනි සංඛ්‍යාව, දෙවෙනි සංඛ්‍යාව, තුන්වෙනි සංඛ්‍යාව. මෙන්න මේ ආදානය කරගත්ත සංඛ්‍යා තුනේ එකතුවයි සාමාන්‍යය තමයි අපට ඕන. එතකොට ඒක process එකක් දාන්නේ ත්‍රිකෝණාශ්‍රයක් ඇතුලේ. හරි. මම එකතුව හදාගෙන මොකක් ඇතුළටද දාගන්නේ? කියන්නේ මොන variable එක ඇතුළටද දාගන්නේ? tot කියන variable එක ඇතුළට. ඒක නිසා මම දානවා tot සමාන. ඒ කියන්නේ එකතුව හොයලා දාගන්න tot කියන variable එක ඇතුළට. කොහොමද එකතුව හොයන්නේ? මේ සංඛ්‍යා තුන එකතු කරන. ඒ කියන්නේ n1 n2 n3 මෙන්න මේ විදිහට කොහොමද එකතුව හොයාගන්නේ? ඊට පස්සේ කොහොමද මේකේ සාමාන්‍ය හොයාගන්නේ? සාමාන්‍ය අපි දාගන්නේ avg කියන variable එක ඇතුළේ avg සමාන. ඒ කියන්නේ සාමාන්‍ය හොයාගෙන avg කියන variable එක ඇතුළට දාගන්න. කොහොමද සාමාන්‍ය හොයාගන්නේ? සාමාන්‍ය හොයාගන්න සංඛ්‍යා කිහිපයක් තුනේ සංඛ්‍යා ටික එකතු කරලා සංඛ්‍යා ගාණයෙන් බෙදනවා. ඒ කියන්නේ දැන් මෙතන අපිට සංඛ්‍යා ටික තියෙනවනේ එකතු කරලා tot කියන variable එක ඇතුලේ. ඒක නිසා මම tot එක බෙදනවා 3. 3 කියන්නේ සංඛ්‍යා ගාන. සංඛ්‍යා 3යි. n1 n2 n3 කියන සංඛ්‍යා 3 එකතු කරලා 3ෙන් බෙදන. ඒ කියන්නේ සංඛ්‍යා ටික එකතු කරලා සංඛ්‍යා ගාණයෙන් බෙදුවට පස්සේ තමයි සාමාන්‍ය එන්නේ. මම එකතු කරලා දැනටමත් tot කියන variable එක ඇතුලේ දාගෙන තියෙනවානේ. ඒක නිසා මම tot එක බෙදනවා සංඛ්‍යා ගාණයෙන්. tot බෙදනවා 3. හරි. එතකොට සාමාන්‍ය එනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ හොයාගත්ත සාමාන්‍ය සහ එකතුව display කරන්න. ඒ කියන්නේ මේක output කරන්න. output එකක් දාන්නේ මොන සලකුණ ඇතුළේද කියලා ඔයාලා දන්නවා. අපි ඒක දාලා display tot එකයි avg එක. හරි. මේ විදිහට මම දානවා display tot එකයි average එක. කියන්නේ total එකයි average එකයි display කරන්න. ඊට පස්සේ මේක මෙතනින් නවත්තන්න බෑ. අපිට මේ flow chart එක end කරන්න ඕන circle එකක් ඇතුලේ end කියලා අපිට දාන්න වෙනවා. හරි. මෙන්න මේ විදිහට තමයි සංඛ්‍යා තුනක් ආදානය කරගෙන ඒකේ එකතුව සහ
සාමාන්‍ය ප්‍රදානය කිරීමට අදාළ ගැලීම් සටහන අඳින්නේ මෙන්න මේ විදිහට ආරම්භය ගත ස්ටාර්ට් කියලා. ඊට පස්සේ සංඛ්‍යා තුනට සහ එකතුවට සහ සාමාන්‍ය ත්‍යාගන අපි වේරියබල් ටිකක් හැදුවා. ඊට පස්සේ අපි ආදානය කරගත්ත n1 n2 n3 කියන සංඛ්‍යා තුන ආදානය කරගත්ත පළවෙනි සංඛ්‍යාව දෙවෙනි සංඛ්‍යාව තුන්වෙනි සංඛ්‍යාව විදිහට අපි සංඛ්‍යා තුන ආදානය කරගත්තා. ඊට පස්සේ අපි එකතුව හොයාගත්තා. ඊට පස්සේ අපි සාමාන්‍ය හොයාගත්තා. මේ හොයාගත්ත ටික ඩිස්ප්ලේ කරා. ඊට පස්සේ අවසානයේදී අපි මේක අවසන් කරා. හරි. මේ කිසිම ගැලීම් සටහනක තීරණ ගැනීමක් හරි පුනර්කරණයක් හරි තිබ්බේ නැහැ. ඒ කියන්නේ මේක ආරම්භයෙන් පටන් අරගෙන අවසානයෙන් අවසන් වෙලා ගියා. පිළිවෙලට උපදෙස් ටික ක්‍රියාත්මක වෙලා මේක අවසන් වුණා. මෙන්න මේ වගේ අවස්ථාවලට තමයි අපි කියන්නේ අනුක්‍රමික අවස්ථා කියලා. හරි. එතකොට මේ වීඩියෝ එකෙන් කතා කරේ අනුක්‍රමික අවස්ථාවන්ට අදාළ ගැලීම් සටහන කිහිපයක්. ඔයාලත් තව ප්‍රශ්න ටිකක් හොයාගෙන කරන්න. මමත් තව ප්‍රශ්න ටිකක් අපේ WhatsApp group එකට දාන්නම්. එතකොට WhatsApp group එකට සම්බන්ධ වෙන්න ඕන නම් මම මේ වීඩියෝ එකේ description එකේ WhatsApp group එකේ link එක මම දාන්නම්. ඔයාලට පුළුවන් group එකට එන්න. එතකොට මම group එකට තව මේකට අදාළ ප්‍රශ්න ටිකක් දාන්නම්. හරි. ඊට පස්සේ අපි ඊළඟ වීඩියෝ එකෙන් වරණ අවස්ථා සහ පුනර්කරණ අවස්ථා ඒ ටික කතා කරමු. එතකොට මේ වීඩියෝ එකෙන් කතා කරේ අනුක්‍රමික අවස්ථාවන් වලට අදාළ ප්‍රශ්න කිහිපයක්. channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.